ළමා කාලය කොතරම් සුන්දරද. ඩිජිටල් කරණය නොවුණු පරිසර හිතකාමී සෙල්ලම් බඩු පිරුණු ඒ ළමා කාලය කොතරම් පිරිසිදුද. මම කියන්නේ මීට අවුරුදු 30කට 20කට කලින්, ඒ කියන්නේ දශක 2කට 3කට කලින් අපේ ළමා කාලය ගැන. ඩිජිටල් කරණය නොවුණු පරිසර හිතකාමී සෙල්ලම් බඩු වල පිරුණු ඒ ළමා කාලය කොතරම් පිරිසිදුද. කුරුම්බැට්ටි මැසිම, බටතුවක්කුව, සරුංගලය මං හිතන්නේ අපට ලස්සන සතුටක් ලබා දුන්නා. ඒ වගේම පරිසරය ලස්සනට සකස් කරලා දුන්නා. චග්ගුඩු ගහනවා, හැංගිමුත්තන්, ඒ වගේම ලුණු පැණිලි. අපි දන්නවා පොල් කටු කැඩීම. විවිධ ප්‍රදේශවල අපි විවිධ නම් වලින් එකම වගේ සෙල්ලම් ටිකක් කරා. මේ අපි පාවිච්චි කරපු බටතුවක්කුව. ඒ වගේම කුරුම්බැට්ටි මැසිම. අපි ගුවන් විදුලියේ මේ කුරුම්බැට්ටි මැසිම ගැන ළමා ගීත පවා අහලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මොකක්ද? පුංචි වෙලා දැකලා තියෙන්නේ. මේ අපි සරලව හදාගන්න රූම් පෙත්තා. මේක අරගෙන ගමේ දුවන්න. ඒ කියන්නේ ගම වටේට අපි දිව්වා. ඉතින් මේ විදිහට අපේ ලස්සන ළමා කාලේ ගෙවිලා ගියා. ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ අපේ ළමයි ඩිජිටල් කරණයට යමු වුණා. මේ ඩිජිටල් කරණයට ළමයි යොමු වීමත් එක්ක ළමයි පාවිච්චි කරන ප්ලාස්ටික් යකඩ සහ ඩිජිටල්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපේ පරිසරයට ආවා. 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක අපේ ලංකාවට විවිධ උපකරණ පැමිණියා. විවිධ කාර්මික උපකරණ. මේවා සියලුම දේවල් අතර වඩාත්ම භයානක තත්ත්වෙන් තියෙන්නේ මේ නොදිරන උපකරණ. මේවා රටට ගලාගෙන ආවේ කිසිම පාලනයකින් තොරව. ඒ අතර පුංචි අපි පාවිච්චි කරන, ඒ කියන්නේ පුංචි ළමයි පාවිච්චි කරන සෙල්ලම් බඩු. මේ විදිහේ ගොඩාක් ලස්සන දේවල්. ඩිජිටල් ගේම් උපකරණ. ඒ වගේ මේ ප්ලාස්ටික්. අපි දන්නා මේ වගේ සෙල්ලම් බඩු ගෙදරකට ගෙනාවට පස්සේ ළමාවිය බොහොම කෙටි කාලයක්. ඒ කාලය තුල මේවා පාවිච්චි කරලා මේවා වීසි කරනවා. මේවා වීසි කරාට පස්සේ මේවා ගෙදර වත්තේ පල්ලෙහාට යනවා. වත්තේ පහලට යන මෙම උපකරණ ඊට පස්සේ ටික දවසකින් අවට තියෙන කොහේ හරි ගඟකට ඇලකඩ කුදලකට ගලාගෙන ගිහිල්ලා ඒවයි තැම්පත් වෙනවා. ඒව දිරන්න ගොඩාක් කල් යනවා. ඊට පස්සේ ලෙඩ රෝග අපට ඇති වෙනවා. පිළිකා ආසාදන, වසංගත අප වෙලාගෙන යනවා. අපේ සෙල්ලම් බඩු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බවට පත් වෙනවා. මේ විදිහට මේ ටික දවසක් යනකොට අපි මේ පාවිච්චි කරන අපද්‍රව්‍ය අපට අමතක වෙලා යනවා. නමුත් අපට අමතක වුණාට ඒව පරිසරයේ තියෙනවා. ඒ පරිසරයේ තියෙන අපද්‍රව්‍ය වලින් අපට වෙන හානිය අපට නවත්වන්න බෑ. ඉතින් අපේ සරල ළමාවිය නැති වෙලා ගිහිල්ලා මේ විදිහේ උපකරණ අපිට සංකීර්ණත්වය ගෙනත් දීලා ඒ සමග සොයාගත නොහැකි සංකීර්ණ ලෙඩ රෝග පරිසර විනාශයන් අද ඇති වෙලා තියෙනවා.